ඉතින් කොහොමද guys ඔන්න අදත් අපි තවත් වීඩියෝ එකක් එක්ක තමයි අරන් වෙලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මාරම ඉන්ටරෙස්ටිං රසවත් වීඩියෝ එකක් වෙයි යාලට. මේ දවස්වල තියෙන මේ ලෝකේ තියෙන අර්බුදත් එක්ක මෙන්න මේ ප්‍රශ්න ටික අපි කොහොමද AI වලින් ෆොටෝ එකකට හදාගන්නේ? කොමික් ස්ටයිල් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාටුන් ස්ටයිල් එකකින් අර ඔයාලා දෙන්න පත්තර කාටුන් මෙන්න මේ වගේ අපිට ඕනම කරන මේ වගේ ප්‍රශ්නයක් අපිට ගන්න පුළුවන් AI හරහා ෆොටෝ එකකට වීඩියෝ එකකට ෆොටෝ එකකට ගන්න තමයි අද කතා කරන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ දවස්වල. මොකද මේ යුද්ධ තියෙනවා සැරටම. මේ යුද්ධෙන් ඔයාට ඉමේජ් හදන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය AI මොඩල් පාවිච්චි කරලා ඉමේජ් හදලා මේක ඔයාගේ Facebook page එකක් පටන් කර viral කරගන්න පුළුවන්. හොඳ ටොපික් එකක් මේක. ඉතින් මේකට prompt ටික දෙනවා මම. prompt වලින් මේව හදාගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මාරම රසවත් ටොපික් එකක් වෙනවා මේක. ඔයාලට මම මුලින් ෆොටෝ ටිකක් දැම්ම දකින්න ඇති. මෙන්න මේ විදිහට ෆොටෝ ටිකක් අපි හදාගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝදී කතා කරන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ අලුත් AI videos ඔයාලට මගේ channel එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකට ගිහින් බලමු මේ වගේ ලස්සන ෆොටෝස් අපි හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට අවශ්‍ය කරන prompt ටිකක් තියෙනවා මම. ඔයාලට මම අද method පහක් කියලා දෙනවා. කියන්නේ prompt පහකින් photos වර්ග පහක් හදන විදිය කියලා දෙනවා. ඉතින් මේවට අදාළ prompt ගන්න පුළුවන් මගේ Telegram channel එක join වුණාට පස්සේ මගේ description එකේ එහෙම නැත්නම් පළවෙනි comment එකේ මම pin කරලා තියෙනවා මගේ Telegram channel එක. අර පුළුවන් ඒකට එන්න. ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ link එකක් තියෙනවා. මේ link එකෙන් ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ සම්පූර්ණ prompt file එක. ඉතින් මේ prompt මම සේරම ඔයාලට free තමයි දෙන්නේ. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන්. මම පෙන්නන්නම් ඔයාලට මේ තියෙන මම හදපු ෆොටෝස් තියෙන මේ කරා හදපු ෆොටෝස් තමයි තියෙන්නේ. ඉතින් මම අද පෙන්නනවා මේවා අපි අදාගත්තේ කොහොමද කියලා සහ වෙනස් කර ගන්න ඕනේ මොනවද කියලා. මුලින්ම prompt එකක් තියෙනවා මම ඔයාලට මේ තියෙන්නේ මේ comic of today top 5 real time news. ලෝකේ වටේ වෙන මේ අවස්ථාවේ ලෝකේ වටේ වෙන news පහක් comic style එකට දෙන්න කියලා තමයි කියන්නේ. එතකොට අපිට මේ prompt එක මම Google Gemini වලින් තමයි මේක කරන්නේ. ඔයා Google එකේ Gemini කියලා search කරලා එන්න ඇවිල්ලා account එකක් හදාගන්න. මේක ඔයාට free එකේ හදන්න පුළුවන්. fast කියන model එක free use කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇවිල්ලා මෙන්න මේ විදිහට Gemini එකට දෙන්න. දීලා මෙන්න මෙතන පහලින් create image කියන එක මෙන්න මෙතනින් තෝරගන්න. මේ tools කෙනෙන් create image කියන එක තෝරන්න. තෝරගෙන ඔයාලට පුළුවන් මේ prompt එක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම download කරේ ඔයාලට පෙන්නන්නම් download කරලා. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ වෙනකොට ලෝකෙ වෙච්ච top 5 සිදුවීම් ටික එකම ෆොටෝ එකකට දීලා. ඉතින් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. political page එකක් ඔය දේශපාලන page එකක් grow කරගන්න පුළුවන්. මේ දවස්වල ලොකෝම දේශපාලන සංවාදයක් ලෝක වෙනවා. ඉතින් මේක පාවිච්චි කරලා ඔයාලට international audience එකට මේක reach කරගන්න පුළුවන්. මොකද english වලින් හදන්න පුළුවන්. ඔයාලට කැමති නම් සිංහල වලින් හදන්න පුළුවන්. ඉතින් මම english වලින් දීලා තියෙන්නේ. ඔයාලට prompt එක අග සිංහලෙන් දෙන්න කියලා කිව්වොත් ඔයාලට මේ ෆොටෝ එක සිංහලෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ වෙනකොට ලෝකේ පාවිච්චි වෙන top 5 news ටික කොමික් ෆොටෝ එකකට අරගෙන ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අනිකර මේක AI මොකක් Photoshop වත් මොකක්වත් කරලා නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම AI වලින් තමයි ක්‍රියේට් වෙලා තියෙන්නේ. බලන්න ඔය කොච්චර qualityද කියලා. මේ මාරම quality high quality එකෙන් මේ කොච්චර zoom කරත් මේක මේ වෙන්නේ නැහැ. ඔයාලට පේනදී මේකේ ෆොටෝ එහෙම ට්‍රම්ප්ගේ මූණ තියෙනවා. ඉරානයේ නායක මේ කමීනිගේ මූණ තියෙනවා. ඊට පස්සේ මේ තියෙන ස්ට්‍රේන් හෝමුස් සමුද්‍ර සංධිය ගැන තියෙන්නේ. ඒ නිවුස් එක මේ දවස්වල ගොඩක් වයිරල්. ඊට පස්සේ යුක්‍රේන රුසියාව මේ දවස්වල සාකච්ඡා යනවා. ඒකේ නිවුස් එක. ඊට පස්සේ මේ කියුබා වල ප්‍රශ්නයක් ගැන තියෙනවා. ඊට පස්සේ මේ දවස්වල ලෝක උෂ්ණත්වය ඉහළ යනවා. ඒ ගැන තියෙනවා. අන්තිමට ඊශ්‍රායලයට ගහන එකක් ගැන තියෙනවා. මේ එයාර් ඩිෆෙන්ස් එකෙන් ඒ මිසයිල ප්‍රොටෙක්ට් කරනවා. මේ විදිහට ඔයාලට මේ නිවුස් පහක් හදා ගන්න පුළුවන් top 5 නිවුස් ටික. ඉතින් මේක හෙට ඔයා මේක දුන්නොත් වෙනස් විදිහට තමයි හැදිලා එන්නේ මේ අද නිවුස් ටික. ඉතින් ඔයාලට මේක දවස් ගානේ අප්ඩේට් කරගෙන ඔයාගේ page එකක් හදලා පාවිච්චි කරන්න පුළුවන්. ওই පළවෙනි අයිඩියා එක. ඊට පස්සේ දෙවෙනි අයිඩියා එක මම දෙලා තියෙනවා මේ use case 2 කියලා. මේ prompt එක අපි copy කරන් එනවා. මේ prompt එකේ අපිට වෙනස්කම් ටිකක් තියෙනවා. මේ prompt එක copy කරන් එන්න මම prompt එකේ වෙනස් කරන්න ඕන තැන් ටික ඔයාලට පේනවා ඇති. මෙතන highlight කරලා දීලා තියෙනවා. මම ඔයාලට මේක පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නම්. මේක ඔයා Gemini එකට දෙනකොට මෙතන තියෙන මේ political yesterday image එකක් මම ඔයාලට පෙන්නන්නම්. මේක මම හදාගත්ත එක. මේ තියෙන්නේ මේ prompt එක දීලා මම හදාගත්ත image එක. මේ කමෙන් ඉන්නේ මෙයා කල්පනා කරන මොකද්ද කරන්නේ මේ මෙයා කොච්චර මිසයිල් ගෙවුවත් වැඩක් නැහැ. ඉරානයේ අයන් ඩෝම් එකෙන් මේක ආරක්ෂා කරන මේ මිඩල් ඊස්ට් චෙස් කියන චෙස් බෝඩ් එක තමයි මේගොල්ලෝ අදින්නේ. මැද පෙරදිග යුද්ධයේ චෙස් බෝඩ් එකක් අදිනවා. මේකේ අයන් ඩෝම් කියන එකෙන් මිසයිල් වළක්වනවා. ඉතින් ඉරාන කල්පනා කරන මොකද්ද මේකට කරන්නේ.
ඩිරෙක්ට් ස්ට්‍රයිට් ගහන්න බෑ. මොකද්ද මේකට ගන්න කියලා මේ කමෙන්ට් වලට තියන් පාවිච්චි මේ ඔළුව කල්පනා කරනවා. ඉතින් මේක ඔයාලට කොමික් ස්ටයිල් එකකින් වෛරල් කරගන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකකට මේක මාරම් විදිහට වෛරල් කරගන්න පුළුවන් කොමික් ස්ටයිල් එකෙන් ජෝක් ස්ටයිල් එකෙන් යන්නේ. මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රොම්ප්ට් එක දෙනකොට ඔයාලට මෙන්න මෙතන තියෙන මේ ඉන්ස්ටන්ට් ප්ලේස් හෝල්ඩර් කියන තැන මෙතන ප්‍රශ්න දෙන්න මොකක්ද කියලා. ඉතින් මම මේක දීලා තියෙන්නේ ඉරාන ඊශ්‍රායල් වෝ කියලා. මේ පේනවා ඉතින් ඔයාලට ඉරාන් ඊශ්‍රායල් වෝ කියන එක මම දීලා තියෙනවා. ඊට පස්සේ පහලට මම ආයෙ දීලා තියෙනවා one person of the future. ඒ කියන්නේ මේකේ පෙන්නන මිනිස්සයා කවුද කියලා මම කමේනි කියලා එතන ටයිප් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ අවස්ථා දෙක වෙනස් කරගන්න වෙනස් කරලා ඔයාලට කැමති වී ඕනම විදිහට දෙන්න. දැන් මේක ඉන්සන්ට් කියලා දුන්නොත් ශ්‍රී ලංකන් වෝ කියලා දෙන්න. ඒ කියන්නේ උඩ පරණ යුද්ධ ගැන මෙතෙන් දීලා මෙතෙන්ට එක පර්සන් කෙනෙක් ප්‍රභාකරන් කියලා දාන්න. එතකොට ඒ දෙන්න අතර මැච් කරලා මේ දෙන විදිහට කොමික් ස්ටයිල් එකකින් ඉමේජ් එකක් හදලා දෙනවා. ඕක කේස් 2 එක කියන්නේ prompt 2 එක. ඔයාලට මේකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඉතින් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් ඔයාලට පෙන්නන්නේ මේ අලුතින්ම launch වෙච්ච site එකක්. මේක visualgpt.io කියලා කියන්නේ. ඉතින් මේකෙදිත් අපිට පුළුවන් අර මම කලින් පෙන්නුවා වගේම Nano Banana use කරලා ෆොටෝ හදන්න, වීඩියෝ ක්‍රියේට් කරන්න. මේකේ Sweden 2.0 එකක් සපෝට් කරනවා. මේක අලුතෙන්ම launch site එකක්. ඔයාලට Nano Banana Pro එකෙන් කරන වැඩ සහ Nano Banana 2 එකෙන් කරන වැඩ මේ site එක කරා කරන්න පුළුවන්. වීඩියෝ හදා ගන්න පුළුවන්. ඉතින් පොඩි ඉන්ට්‍රොඩියුස් එකක් මම කරන්නම් මේ site එක ගැන. මේ රිලේටඩ් ලින්ක්ස් මම දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ. එකකින් ආවට පස්සේ ඔයාලට මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් බලා ගන්න පුළුවන් මෙතනදී. මෙන්න මෙතන යට තියෙන කෙලවර මෙතන ඔයාගේ account details email එකක් use කරලා හදා ගන්න පුළුවන්. එතකොට account එක log වෙන්න පුළුවන් සහ ඔයාලට daily credit 10ක් හම්බනවා හදන්න. ඊට පස්සේ ඔයාලට මේකේ package එකක් buy කරලා අරගන්න පුළුවන්. මේකේ විස්තර බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. 2000 credit හම්බ වෙන එකක් තියෙනවා. මේක සාමාන්‍ය ඩොලර් 20කට වගේ buy කරගන්න පුළුවන්. මේ දවස්වල ප්‍රොමෝෂන් එකකුත් එක්ක යනවා. මෙතන තියෙනවා සේරම මේකේ කරන්න පුළුවන් මොඩල් ගැන සම්පූර්ණ විස්තරයක් මේගොල්ලෝ මෙතන දීලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට පුළුවන් ෆොටෝ ක්‍රියේට් කරගන්න. මෙන්න මෙතන පැත්තේ තියෙන ඉමේජ් ජෙනරේටර් එහෙම නැත්නම් මෙන්න මෙතන AI මොඩල් ටිකක් තියෙනවා. මෙන්න මෙතනින් අපිට පුළුවන් Nano Banana 2 එක සහ Nano Banana Pro එක යූස් කරන්න. එතෙන්ට අපිට ඉමේජ් වීඩියෝ හදාගන්න පුළුවන්. මුලින්ම මම ඉමේජ් එකක් හදාගෙන පෙන්නන්නම්. මෙතෙන්ට ඔයාලට prompt එකක් දෙන්න කැමති prompt එකක් ගෙනල්ලා ඒකෙන් ඔයාලට පුළුවන් ෆොටෝස් හදාගන්න. මේ විදිහට මම පොඩි prompt එකක් දෙන්නේ prompt එකක් දෙන්නම වචනයක් දෙනවා beach girl කියලා. ඉතින් මෙතන දීලා අපිට quality එක change කරන්න පුළුවන් 2K 4K මේ විදිහට. මෙතනින් අපිට credit 15ක් බලා ගන්න පුළුවන් මේක ෆොටෝ එකකට වැය වෙනවා. ඉතින් මම 1K quality එක දාලා තමයි හදන්නේ. ඉතින් ලස්සන ෆොටෝ එකක් අපිට වඩා ගන්න පුළුවන් Nano Banana Pro එක යූස් කරලා හදන. අන ෆොටෝ එක හැදිලා තියෙනවා. beach එකේ ඉන්න girl කෙනෙක් මම ඉල්ලුවේ. ලස්සන ෆොටෝ එකක් Nano Banana යූස් කරන්න. ඉතින් මේක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පුළුවන් මේක ඇනිමේට් කරගන්න කැමති විදියකට. Sweden 2.0 එක වැඩ කරනවා. මෙතන AI මොඩල් බලා ගන්න පුළුවන්. මේක අලුතින්ම ආවේ. මේ බෑග්ග්‍රවුන්ඩ් එකක් බලා ගන්න මෙතන වීඩියෝ එකක් තියලා තියෙනවා. හරිම ලස්සනට අපිට ඇනිමේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් පුළුවන් වීඩියෝ හදද්දි ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න. මෙතන මම දැන්ට මෙන්න මේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතෙන්ට ප්‍රොම්ප්ට් එකක් දෙන්න පුළුවන් අපිට. මම මේක නිකන් ඇනිමේට් කියලා දෙනවා. ප්‍රොම්ප්ට් එක මොකුත් දෙන්නේ නැහැ. දීලා පල්ලෙහාන් අපිට සයිස් තෝරන්න පුළුවන්. ඔයාලට කැමති නැත්නම් ඔටෝ දෙන්න පුළුවන්. ඩියුරේෂන් එක හදන්න පුළුවන්. තප්පර 15ක් වෙනකම්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ක්වොලිටි වෙනස් කරන්න පුළුවන්. ඉතින් එක එක ඒවාට ක්වොලිටි වෙනස් වෙනවා. මම 480න් තප්පර 15ක් තප්පර 10ක් වගේ දුන්නොත් ක්‍රෙඩිට් 220ක් යනවා බලා ගන්න පුළුවන්. පුඩු වෙලාවක් ඇතුළත අපිට වීඩියෝ එක හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට ඔන්න විදියට වැඩ කරගන්න පුළුවන්. Sweden 2.0 අලුතින්ම ආපු එකක්. මේක හොඳ රිසල්ට් පෙන්නනවා. ඉතින් බලන්න try කරලා මේකත් අලුතින්ම ආපු site එකක්. ඊට පස්සේ prompt 3 එක. මේකත් අර විදිහටම political එකක් තමයි. මම ඔයාලට මේකෙන් හදාගත්ත image එක පෙන්නන්න. මේ තියෙන prompt 3 එකෙන් මම හදාගත්ත එක. මේකේ දෙපැත්තට දානුර කුමාර එක පැත්තක ඉන්නවා, නාමල් එක පැත්තක ඉන්නවා. මේ දවස්වල ලංකාවේ තියෙන තෙල් ප්‍රශ්න ගැන. තෙල් ප්‍රශ්න ගැන මේ සෙඩ් වල තෙල් නැහැ. අනුර කුමාර මේ පැත්තෙන් කෑ ගහනවා. ඊට පස්සේ මෙයා මේ පැත්තෙන් ඡන්දදායකව ටිකක් එක්කන් ඇවිල්ලා ඉන්නවා. එයා තෙල් දෙන්නම් කියලා. මේක මේ මම පෞද්ගලිකව ගන්න මතයක් නෙවෙයි. මම නිකන් prompt එක දීලා හැදෙන ෆොටෝ එක තමයි මෙතන මම මේ කියලා තියෙන්නේ. ඉතින් මේකත් ඔයාලට මේ දවස්වල ලංකාවේ වෛරල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ලෝකේ වෛරල් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට prompt 3 එකට එන්න, use case 3 කියන එකට එන්න. ඇවිල්ලා අර විදිහටම තමයි මෙතන වෙනස් කරගන්න instant placeholder කියන එකට වෙනස් කරගන්න. මෙතෙන්ට මම දුන්නේ prompt එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම ජීවන එකට දුන්නේ. මෙතන මම පෙන්නන්න ශ්‍රී ලංකන් fuel crisis වගේ මොකක්කරයක් මම දුන්නේ. මේ තියෙන්නේ ශ්‍රී ලංකන් fuel crisis. එතකොට මේක වෙනස් කරගන්න මම මේ වරහන් ඇතුළේ දෙන instant placeholder කියන එක වෙනස් කරගෙන මම දුන්න ශ්‍රී ලංකන් fuel crisis කියලා. ඊට පස්සේ first person සහ second person කියලා මිනිස්සු දෙන්නෙක් දෙනවා. මම first person කියන අනුර කුමාර් දුන්නා. second person කියන නාමල් රාජපක්ෂ කියලා දුන්නා. මේවට නම් බලා ගන්න පුළුවන්. මෙතන බැලුවොත් මේ අනුර කුමාර
සහ n නාමල් රාජපක්ෂ මේ දෙක දුන්නා. ඊට පස්සේ මෙයා ඇනලයිස් කරලා ලස්සන කොමික් ස්ටයිල් එකකින් මේක හදලා දෙනවා. මේක ඔයාලට පේජ් එකක් ලංකාවේ පේජ් එකක් හෝ පිටට පේජ් එකක් හදලා වෛරල් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට වෙන නම් දෙයක් දුන්නොත් ඉතින් අපි හිතමු ෆස්ට් නේම් එක දෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්, සෙකන්ඩ් නේම් එක දෙනවා කමේන. ඉන්ස්ටන්ට් ටේස් හෝල්ඩර් දෙනවා මම ඉරාන ඉස්රායල් වෝ කියලා. එතකොට මෙයා ඒකට ඇනලයිස් කරලා හදලා දෙනවා ඒ අදාළ විදිහට පොලිටිකල් කොමික් එක. මේකත් ඔයාලට වෛරල් කරගන්න පුළුවන් chance එකක් තියෙනවා ගොඩක්. ඉතින් මේ පළවෙනි ප්‍රොම්ප්ට් තුනෙන් මම කතා කරේ මේ දවස්වල මේ ලෝකේ තියෙන වාතාවරණයත් එක්ක මේක අපිට ගලප ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට AI වලින් මේක යූස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔයා හදන ඉමේජ් එකක් නිසා කොපිරයිට් ප්‍රශ්න මොකක්වත් දෙන්න විදියකුත් නැහැ. ඊට පස්සේ තව දෙකක් දීලා තියෙනවා මම මෙන්න මේ කොමික් ස්ටයිල් එකේ TV ඉමේජ් එකක් එහෙම නැත්නම් TV සීරීස් එකක් TV ෂෝ එක කැරක්ටර් ටිකක් කන්නඩියක් ඉස්සරහ සෙල්ෆි එකක් ගන්න එකක්. මේක ස්ක්වොඩ් ගේම් එකේ මම කට්ටිය දාලා ෆොටෝ එකක් ගැහුවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ටීම් එක දාලා ෆොටෝ එකක් අරගන්න කන්නඩිය ඉස්සරහට වෙලා. ඉතින් මේ දෙකත් අපිට හදාගන්න පුළුවන් ප්‍රොම්ප්ට් මම ඔයාලට දීලා තියෙනවා මේ PS4 කියන එක මේ TV mirror selfie මෙතනත් ඔයාලට මෙන්න මේ ප්‍රොම්ප්ට් එක සම්පූර්ණයෙන් කොපි කරගන්න. මේ හැමතැනම ෂෝ මූවි කියලා මම වරහන් ඇතුළේ දීලා තියෙනවා. හැමතැනම මේ ෂෝ මූවි කියන තැන. ඉතින් මේ හැමතැනටම ඔයා මේක අයින් කරලා ඔයාට අදාළ TV series එකෝ ෆිල්ම් එක දාගන්න. ඉතින් මම මෙතෙන්ට දීලා තියෙනවා ස්ක්වොඩ් ගේම් කියලා. මේ හැමතැනම තියෙන ස්ක්වොඩ් ගේම්. ඊට පස්සේ මෙතන මේ ස්ක්වොඩ් ගේම් හැමතැනම අරක අයින් කරලා මම ස්ක්වොඩ් ගේම් කියන එක දීලා තියෙනවා. ඉතින් ඔයාට වෙන එකක් හදාගන්න පුළුවන්. කියන්නේ Arrow, Flash, Batman, Superman ඕන නේම් එකක් දෙන්න. ඊට පස්සේ එයා මේ විදිහට චරිත ටික ඇනලයිස් කරගෙන මේ විදිහට සෙල්ෆි එකක් හදලා දෙනවා. ඉතින් ක්‍රිකට් ටීම් එකත් එහෙමයි. case 5 කියන prompt එක අරගන්න. මේකෙත් මම මේ ටීම් කියලා හැමතැනම දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ටීම් කියලා හැමතැනම දීලා තියෙනවා. ඉතින් මේ ටීම් කියන එක අයින් කරලා ඔයා කැමති ටීම් එක දෙන්න. ශ්‍රී ලංකා, ඉන්දියා, පාකිස්තාන් මේ විදිහට කැමති ටීම් එකක් දෙන්න. ඊට පස්සේ මෙයා ඇනලයිස් කරගෙන ලස්සන ෆොටෝ එකක් අපිට හදලා දෙනවා. ඉතින් මේවා පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ සෝෂල් මීඩියා වලට පේජ් එකක් වෛරල් කරගන්න. මොකක් හරි ඔයාගේ අදාළ වැඩකට යූස් කරගන්න පුළුවන්. මේක ෆ්‍රී ප්‍රෝ නෑ ෆාස්ට් එකෙන් ෆ්‍රී එකෙන් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික try කරන්න මේ දවස්වල ලෝකේ තියෙන මේ ප්‍රශ්නෙත් එක්ක ඔයාගේ සෝෂල් මීඩියා එක grow කරගන්න. මෙන්න මේ පළවෙනි prompt තුන මාරම විදියට useful වෙන්න පුළුවන්. මේව මිනිස්සු ආසය මේවට එදිනදා වෙන gossip වගේ දේවල්, මේ වගේ comparing වෙන jokes item, comic item මිනිස්සු බලන්න මාර විදියට කැමති. ඉතින් ඔයා page එකක් හදාගෙන මේ විදියට design කරලා දාගන්න. මොකක්වත් ඔයාට දැනුමක්වත් ලොකු අවශ්‍යතාව ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රොම්ප්ට් පහයි මෙතන ගෙනාවේ මං ගාව ප්‍රොම්ප්ට් වල ස්ටාට් කියනවා. ඉතින් මේකේ ප්‍රොම්ප්ට් තව ඉතුරුහ පාර්ට් 2 එකක් ඕන නම්. ඒ කියන්නේ මේකෙම තවත් දිග පාර්ට් 2 වීඩියෝ එකක්. එතන තව අලුත් ප්‍රොම්ප්ට් එකක් සහ තව අලුත් අයිඩියාස් තව පාර්ට් 2 එකක් මං ගේන්න කැමතියි. එන සූදානම් කරගෙන ඉන්නවා. ඉතින් මේකට එන views like comment අනුව තමයි මාගේ තීරණය කරන්නේ. ඉතින් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පහලින්. මේකේ ඉතුරු පාර්ට් 2 එක ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් අනුව මම පාර්ට් 2 එක ගේන ලේස්තියි. ඉතින් වීඩියෝ එක මොකද හිතෙන්නේ? ඉතින් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න යන්න. තව යාළුවෝට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ප්‍රොම්ප්ට් ෆයිල් එක මගේ Telegram channel එක join වෙලා අරගන්න. ඉතින් මේකම channel එක subscribe කරන් යන්න. මේ වගේ ලස්සන content මගේ channel එක කරාට බලා ගන්න පුළුවන්. ඉතින් ඉක්මනටම තවත් අලුත්ම සුපිරිම content එකකින් අපි නැවත හමු වෙමු.